මේ තියෙන්නේ මගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක. මේක පොල් ගාන මැෂිමක්. මම මේක හදපු එකක්. මගේම නිර්මාණයක්. ඉතින් මේකට පාවිච්චි කරුවා නම් වතුර මෝටරයක් පොඩි අඟලේ මෝටරයක්. ඉතින් ඒකට මම හරියන විදියට මේකට හදාගත්ත ෆ්‍රේම් එකක් මම ඩිසයින් කරලා මේකට කරන්ට් එක ඔන් ඔෆ් ස්විච් එකක් දැම්මා, ස්පීඩ් එකක් දැම්මා, ස්පීඩ් කන්ට්‍රෝල් එක. ඒ වගේම ස්ටෝර් එකක් තියෙනවා, වයර් එක එහෙම දාන්න. ස්ටෝර් රූම් එකක් තියෙනවා. මෙතන මෝටරේ ෆෑන් එක. මේ තියෙන්නේ ඒකට සප්ලයි එක. ඒකට මම කම්පියුටර් ටයිප් එකට වයර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක නිර්මාණය කරේ කරන්ට් එක. ඒ වගේම ලස්සනට හැන්ඩල් එකක් දුන්නා. හැන්ඩල් එකක් දාලා ඒක ශක්තිමත් විදියට හදලා දෙනවා. දැන්ට ෆිනිෂින් එක ඉවරයි. මේකට පේන්ට් එකක් තමයි කරන්න තියෙන්නේ. පේන්ට් එකක් කරලා මේකේ ලස්සනට තියෙනවා. ඊට කලිනුත් මේ වගේ නිර්මාණයක් කෙරුවා. නමුත් මේ වගේ නෙමෙයි. ඒක මෝටරේ පේන ගතිය එකක්. මේකට මම ලබා ගත්තේ මෙන්න මෙහා සමානව පොඩි මෝටරයක්. මේ මෝටරේම තමයි. මේ මෝටරෙන් පොඩි වෙනස්කම් කරන්න සිද්ධ වුණා. ඉස්සරහා ඒකේ පොම්පේ අරන් දාලා ඕන විදිහට ආම්චර් එක හදා ගන්න ඕන. ඊට පස්සේ මේක ලංකාවෙන් ගෙන්න ගත්තේ. ගෙන්නගෙන ඒකට ගලවලා සුද්ධ කරන්න පුළුවන් විදිහට තමයි ඒක නිර්මාණය කරලා දෙන්නේ. ඕක තමයි ඉතින් මේ අලුත්ම වැඩි මගේ. පොඩ්ඩක් ඕක ඔන් කරලා පෙන්නන්නම්. මේක ඔන් කරලා පෙන්නන්නම්. පොඩ්ඩක් කැමරා එක හදා ගන්න ඕනේ. තියාගත්තා. මේ කම්පියුටර් වයර් එකක්. මේ වයර් එක මේ විදිහට මේකට හයි කර